හායි ළමයි ඔයාලට කොහොමද? ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මම හදන්න යන්නේ මොනවද කියලා දන්නවද? අද මම හදන්නේ උම්මලකඩ සම්බෝල. මේක ෆ්‍රයිඩ් රයිස් එකට කහබත් එකට හොඳට ගැලපෙනවා. මම මේකට බීලුණු ග්‍රෑම් 500ක් ගත්තා. ඒවා මම හීනියට කපා ගත්තා. මේවා ළමයි හීනියට කපා ගන්න ඕනේ නැත්නම් හරියට බැදෙන්නේ නැහැ. ඒ වගේම ලස්සන පාටක් එන්නෙත් නැහැ. ඊට පස්සේදී ලුණු ටිකක් දාලා හොඳින් කලවම් කරලා මම බැද ගන්නයි යන්නේ. ලුණු ටික රන්වන් පාට වෙනකන් අපි බැද ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික හොඳින් පෙරාගෙන ටිෂු එකකට ලුණු ටික දාගන්න. මම මෙතන පොල් බෑවක පොල් අරන් තියනවා ළමයි. පොල් ගා ගන්නකොට හීනියටම ගා ගන්න ඕනේ. නැත්තම් මේ හරියට බැදෙන්නේ නැහැ. ඒ වගේම මද ගින්දරේ බැද ගන්න පොල් ටිකත් බැදගන්නේ අපි රන්වන් පාට වෙනකම්. ගොඩක් බැදුනොත් උම්මලකට සම්බෝලේ රස නැහැ. මෙන්න මේ වගේ පාටක් එනකොට ළමයි පොල් ටික ලිපෙන් බාගන්න. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා කරවුණාට පස්සේ අබ්බයි සුදු ලුණු එකතු කරනවා. මේ ටික බැදුනට පස්සේදී අපි උම්මලකඩ ටික එකතු කරනවා. මම මෙතන උම්මලකඩ ග්‍රෑම් 200ක් එකතු කරගත්ත ළමයි. ඊට පස්සේදී අපි හම්පේ කරපිංචා දාගන්නවා. ඊට පස්සේ ලුණු චුට්ටක් දාගමු. ලුණු එකතු කිරීමේදී ළමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද අපි ලුණු වලට ලුණු දාගෙන තියෙන හින්දා. ඊට පස්සේදී මම කෑලි මිරිස් එකතු කරන්න තමයි හදන්නේ. කෑලි මිරිස් එකතු කිරීමේදී ළමයි හැඳි 3-4ක් දාගත්තම ඇති. ගොඩක් දාගන්න එපා. මොකද මේක චිලි පේස්ට් එකක් නෙවෙයි. ගොඩක් සැර වුණාම මේක රස නැති වෙනවා. ඊට පස්සේ අපි බැදගත්තු පොල් ටික දාගන්නවා. ඊට පස්සේ බැදගත්තු ලුණු ටික දාගන්නවා. මේ ඔක්කොම දාගෙන හොඳින් කලවම් කරලා විනාඩි 2ක් විතර අපි ලිපේ මද ගින්දරේ මේක කලවම් කරනවා. එතකොට අර පොල් වලට එහෙම ලස්සන පාටක් එනවා ළමයි. මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි සොයා සෝස් පොඩ්ඩක් එකතු කරලා ලිප ඔෆ් කරනවා. දැන් මේකට දෙහි බින්දු කීපයක් එකතු කරගන්න ඕන ළමයි. මගේ කුසිය දෙහි ඉවර වෙලා මම ටක් ගාලා වත්තට ගිහිල්ලා දෙහි ගෙඩියක් කඩාගෙන ආවා. මේ දවස්වල අපේ දෙහි ගහේ දෙහි පිරීලා ළමයි. ඊට පස්සේ දෙහි ගෙඩිය කපලා මම බින්දු කීපයක් එකතු කරා. මේ තමයි මගේ උම්බලකට සම්බෝලේ. මේක හරිම රසවත් ළමයි. මේක දවස් කීපයක් වුණත් තියාගෙන අපට කන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි.